අපි වටේට ඉන්නවා බං හරි අමුතු මිනිස්සු ටිකක්. එක සෙට් එකක් බං ධන මිනිස්සු. මේ මිනිස්සු හැම වෙලේම ධනාත්මක සිතුවිලි වලින් තමයි පුතේ පිරලා තියෙන්නේ. පෙරක් මිනිස්සු ඉන්නවා දරුවෝ ඍණාත්මක මිනිස්සු. හැම වෙලේම ඍණාත්මක විදිහට තමයි දරුවෝ හිතන්නේ. දැන් උදාහරණයක් ගන්නකො. ඕක බෑ, අද බෑ, තේරුමක් නෑ, කරලා ගුණයක් නෑ. තව සෙට් එකක් කරමු. එල පුළුවන්. හොඳට කරපන්. සපෝට් එකක් දෙන්න. දවුවක් ඕනද? එහෙම සෙට් එකකුත් ඉන්නවා පුතා. ඔව්ද නැද්ද? ඉන්නවනේ. දරුවෝ මෙන්න මේ ධනාරෝපිත මිනිස්සු හැම වෙලේම මිනිස්සුන්ව අඩියක් උස්සනවා. අඩිය උස්සනවා. ධනාරෝපිත මිනිස්සු. එතකොට පුතේ ඍණාරෝපිත මිනිස්සු අඩියක් පස්සට දානවා. ඊළඟ දවසේ ඊටත් වඩා පස්සට දානවා. ඊට පස්සේ ඊටත් වඩා පස්සට දානවා. ඔබ ගාවේ ඉන්නේ මේ ඍණාරෝපිත මිනිස්සු නා. අනේ වැඩක් නෑ බං. අද නිවාඩුවක් දාමු බං. ඕක ලිව්වේ නැතුවට අවුලක් නෑ බං. MCQ ගේමක් නෑ බං. අන්න එහෙම වුණා. වාහම මෙන්න මේ සෙට් එක දරුවෝ මෙන්න මේ සෙට් එක අයින්න කරලා දාපන් ජීවිතේ. Taman හොඳම යාළුවාගේ හැංගීම් තියෙනවා නම් මේ පැත්තට ඇදගනින් නැත්තම් මේ මම බෝඩ් එකේ මකල දැම්මා වගේ මකල දාපන්. ධනාරෝපිත මිනිස්සු ඉන්නවනම් ජීවිත කාලෙම මරණ මංචකේ දක්වා අපේ ආගමේ හැටියට ඊළඟ ආත්මෙට ගියා. මේ මිනිස්සු හැම වෙලේම අඩියක් උඩට යන්න බලන්නේ. එල නියමයි කරපන්. එහෙම කියනවා. මේ මිනිස්සු හැම වෙලේම තවත් පින්මක් Taman එක ළඟ ඉන්න මිනිස්සාව උසවලා තියෙනවා ඊළඟ පින්මට සූදානම් කරනවා. හැම වෙලේම ඍණාත්මකෙක් ළඟ ඉන්නවා නම් උගෙන් ගැලවියන් ධනාත්මක යාළුවෝ නැත්තම් හුදකලාව ඉඳපන්. ඍණාත්මක ලෝකයක ජීවත් වුණොත් කවරදාකවත් කිසිම කාරණාවකදී ඔබට ජයග්‍රහණයක් අත් කරගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා දරුවෝ ජීවිතේ සදාකල්ම මැරෙන තුරාවටම ධනාත්මකව හිතන්න. නැවත කියනවා ඍණ මිනිහෙක් වෙන්න එපා. ධන මිනිහෙක්ම ව්‍යං ජීවිතේ කොට දාගන්න.